Hello guys, welcome to JD Travel Tonic. අද vlog එකෙන් බැංකොක් ගැන තමයි පෙන්වන්න හදන්නේ. අපි බැංකොක් ආවා. ඇත්තටම ඊයේ තමයි අපි ආවේ. අද අපේ දෙවෙනි දවස. මේ ඇවිල්ලා ඉන්නේ ග්‍රෑන්ඩ් පැලස් එකට. ඊයේ දවසේ අපි එයාපෝට් එකෙන් බැහැලා අපි මෙට්‍රෝ එකේ තමයි ආවේ හොටෙල් එකට. අපි ඉන්නේ හොටෙල් එක W22 කියලා හොටෙල් එකක්. ඒක ගැනත් මම විස්තර පෙන්නන්නම්, රූම් ටූර් එකක් දෙන්නම්. ඊයේ අපි කරේ එයාපෝට් එකෙන් ඇවිල්ලා මෙට්‍රෝ එකෙන් හොටෙල් එකට ඇවිල්ලා අපි චයිනා ටවුන් එකට ගියා. චයිනා ටවුන් එකට ලන්ච් ගන්න ගියේ. ඒත් දවල් චයිනා ටවුන් එකේ එච්චර ලොකු දේවල් තිබ්බේ නෑ. රෑට තමයි ඒකේ පොඩ්ඩක් බලන්න දේවල් තියෙන්නේ. ඒ කියන්නේ රෑ 7න් 8න් පස්සේ වගේ තමයි එතන පොඩ්ඩක් හැපනින් වෙන්නේ. අපි ආයේ රෑත් ගියා එතනට. මම ඒකේ වීඩියෝස්ුත් ගත්තා ටිකක්. ඒ වීඩියෝස්ුත් ඔක්කොම දාන්නම්. හරි, අපි දැන් මේ ඉන්නේ වත්වරුන් ටෙම්පල් එකේ. මෙතන ෆොටෝස් ටිකක් දාගත්තා. දැන් මේක බලලා අපි ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න හදන්නේ. ඇත්තට මේ වගේ දෙවෙනි ට්‍රිප් එක බැංකොක් වල මම ඊට කලිනුත් වීඩියෝ එකක් කරා. ග්‍රෑන්ඩ් පැලස් එකට මම ආවා ගිය පාර ආපු වෙලාවෙත් මේ වත්වරුන් ටෙම්පල් එකට ආවේ නැහැ. දැන් මෙතන මේ ටෙම්පල් එකේ ඉඳන් මෙහෙම රිවර් එකක් තියෙනවා. මෙතනින් බෝට් එකක් අරගෙන යන්න පුළුවන් කියලා දාලා තිබ්බා ග්‍රෑන්ඩ් පැලස් එකට. යන්න බලනවා ග්‍රෑන්ඩ් පැලස් එකට ගිහිල්ලා එතන තියෙනවා අර බුදුහාමුදුරන්ගේ සැතපෙන පිළිමයක්. ඒක තමයි මම හිතන්නේ ලෝකේ තියෙන දිගම සැතපෙන පිළිමය. ගිය පාර ආපු වෙලාවේ ග්‍රෑන්ඩ් පැලස් එකේ ඒක බලන්න බැරුව ගියා අපිට. මොකද මේ ඒකේ කන්ස්ට්‍රක්ෂන් කියලා වහලා තිබ්බා. බලමු මේ පාර ගිහිල්ලා එතනත් බලන්න try කරනවා. අපි ගිහිල්ලා බලමු එහෙනම්. හරි, අපි දැන් වත්තරුන් වලින් බෝට් එක ගත්තා. බෝට් එකේ ටිකට් එක එක්කෙනෙක්ට බාත් 6ක් යන්නේ. වත්තරුන් ටෙම්පල් එකේ ටිකට් එක එක්කෙනෙක්ට බාත් 200ක් වුණේ. දැන් මෙතන වත්තරුන් ටෙම්පල් එකේ ඉඳන් බෝට් එක අරන් අපි ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු. හරි, අපි ග්‍රෑන්ඩ් පැලස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි රික්ලයිනින් බුද්දා ඒක බැලුවා. මෙතන රික්ලයිනින් බුද්දායි ග්‍රෑන්ඩ් පැලස් එකයි ඔක්කොම එකට තියෙන්නේ. මේකට ටිකට් එක ගියා බාත් 300ක් එක්කෙනෙක්ට. හරි, දැන් මේක වටේ පොඩ්ඩක් ඇවිදලා ඊළඟට කොහෙද යන්නේ කියලා බලන්න ඕනේ. මං හිතුවට වඩා කලින් මේ ඔක්කොම ඇවිදලා ඉවර කරන්න පුළුවන් වුණා. ගිය පාර අපි ආපු වෙලාවේ මේක ඇතුළට එන්න හෙන queue එකක් තිබ්බා. මේ පාර එච්චර queue එකක් සෙනගක් තිබ්බේ නැහැ. මම හිතන්නේ පොඩ්ඩක් වහිනවා මෙහෙට. ඒකින් හින්දා තාම කට්ටිය එළියට බැහැලා නැහැ. දැන් තමයි පොඩ කට්ටිය එන්න පටන් ගන්නෙ. හරි, අපි බලමු ඊළඟට කොහෙද යන්නේ කියලා. අපි දැන් ග්‍රෑන්ඩ් පැලස් එක බලලා එතනම බෝට් සර්විස් එකක් තියෙනවා. විනාඩි 10ක් වගේ පයින් යන්න ඕනේ. ඒ බෝට් සර්විස් එක යන්නේ අයිකන් සියම් කියලා shopping mall එකකට. අපි ඒකට යන්න හදන්නේ. දැන් එක්කෙනෙක්ට ටිකට් එක බාත් 40ක් වුණා මේකේ. දැන් මේ බෝට් එකේ යන ගමන් ඉන්නේ.
හරි අපි වීකෙන්ඩ් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ චටුචක් මාකට් කියලා. මේක සැටර්ඩේස් ඇන්ඩ් සන්ඩේස් තමයි මේ මාකට් එක තියෙනවා කියලා කියන්නේ. ඉතින් අද දවසේ අපි කරේ උදෙන්ම ගියා වත් අරුන් කියන ටෙම්පල් එකට. ඒක ෆොටෝස් ගන්න එහෙම ලස්සනයි. මම වීඩියෝස් ටිකකුත් ගත්ත ඔක්කොම දාන්නම්. තව Instagram එකේ බලන්න අපි ගත්ත ෆොටෝස් ඔක්කොම දාලා තියෙනවා. වත් අරුන් එකට ගිහිල්ලා ඊට පස්සේ සතපෙන පිළිම ඒක බලන්න ගියා. ඊට පස්සේ එහෙම මම එතනින් ඉඳන් බෝට් එකක් අරගෙන අපි shopping mall එකකට ගියා. ඊයේ දවසේ අපි කරේ ඊයේ තමයි අපේ පළවෙනි දවසේ අපි කරේ චයිනා ටවුන් එකේ ඊට පස්සේ කවෝසන් රෝඩ් කියලා එකක් තියෙනවා ඒකට ගියා. ඒ ඔක්කොම මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන ප්ලේසස් දෙකක්. හරි අපි අද රෑ මේක මේ හෙන ලොකු මාකට් එකක් මේ කඩවල් හෙන තොගයක් තියෙනවා මෙතන. මේවා ටික ඔක්කොම බලලා පොඩක් shopping කරලා යන්න හදනවා. Hello guys, අද අපේ තුන්වෙනි දවස. අද අපි උදෙන්ම ගියා ඩෝගින් ටවුන් ආරි කියලා බල්ලෝ ඉන්න කැෆේ එකක්. මම බැලුවා පොඩ්ඩක් මේ බැංකොක් වල ඒ වගේ කැෆේස් දෙක තුනක් තියෙනවා. ඒකේ තමයි පොඩ්ඩක් අර ලස්සන බල්ලෝ සෙට් එකක් ඉන්නේ. ඒකේ අපිට ගියා බව 350ක් එක්කෙනෙක්ට. ඒකේ ෆ්‍රී ඩ්‍රින්ක් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඒක ඇත්තටම මේ සුපිරි එක්ස්පීරියන්ස් එකක්. වාර බල්ලොන්ට කැමති එක්කෙනෙක් නම් එතනට යන්න. ඒ බල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි. මේ ඒ වගේ මේකේ ස්ටාෆ්ලාත් මාර හොඳයි. අපිට උදව් කරා ෆොටෝස් ගන්න ඔක්කොම බල්ලොන් වගේ ගන්නට තියලා එහෙම. ඊට පස්සේ අපි ඒකේ ඇවිදලා ආවා ප්ලැටිනම් මෝල් එකට. දැන් ප්ලැටිනම් මෝල් එකේ ඇවිදලා අපි යනවා සෙන්ට්‍රල් වර්ල්ඩ් කියලා එකක් තියෙනවා. මේ තියෙන එතනට තියෙනවා සෙන්ට්‍රල් වර්ල්ඩ් කියලා. සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට ගිහිල්ලා එහා පැත්තේ බිග් සී එක තියෙනවා. බිග් සී එකට ගිහිල්ලා වෙලාව තිබ්බොත් අර හෝල්සේල් මාකට් එකක් තියෙනවා මේ හරියේ තව. ඒකේ නම ප්‍රතුනම් මෝල් හරි මොකක් හරි ප්‍රතුනම් මාකට් මොකක් හරි එහෙම එකක්. වෙලාව තිබ්බොත් ඒකටත් යනවා. මේ හැමතැනටම අපි ආවේ මේ ටැක්සි ඇප් එකක් දාගෙන බෝල්ට් කියලා ඇප් එකක් තියෙනවා. මේ ඇප්ස් දෙකක් තියෙනවා. බෝල්ට් ඇප් එකයි ග්‍රැබ් ටැක්සි කියලා. මම ග්‍රැබ් එක යූස් කරේ නෑ වැඩි. මම පාවිච්චි කරේ බෝල්ට් එක. මොකද මේ බෝල්ට් එක මට පොඩ්ඩක් පුරුදුයි. මොකද ඩුබායි වලත් අපිට බෝල්ට් ඇප් එක තියෙනවා. ඩුබායි වලත් ඒ ඇප් එක පාවිච්චි කරලා තියෙන හින්දා මම මෙහෙත් බෝල්ට් එකම තමයි පාවිච්චි කරේ. අනිත් එක මම පළවෙනි දවසේ මම පොඩ්ඩක් අර කම්පෙයාර් කරලා බැලුවා බෝල්ට් එකයි ග්‍රැබ් එකයි මොකද්ද දෙකෙන් ලේස් මේ ගණන් අඩුවට තියෙන්නේ කියලා. බලද්දී මට බෝල්ට් එක තමයි පොඩ්ඩක් පොඩි එහෙම ලොකු වෙනසක් නැහැ. පොඩි ගානක වෙනසක් තියෙනවා. බෝල්ට් එකේ තමයි පොඩ්ඩක් අඩුවට තිබ්බේ. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඕගොල්ලොනුත් බැංකොක් යනවා නම් අනිවාර්යෙන්ම try කරන්න ඕන ස්ට්‍රීට් ෆුඩ්ස් ටිකක් තමයි මේ. මැංගෝ ස්ටිකි රයිස්, තායි රොටි එකයි, පැත් තායි එකයි. හරි guys, අද අපේ 4 වෙනි දවස. අදින් ඉවරයි. අද රෑට ෆ්ලයිට් එක තියෙනවා. අපි ෆ්ලයි කරන්න හදන්නේ. ඉතින් ඊයේ රෑ අපි දවස ඉවර කරේ රිවර් ෆ්‍රන්ට් කියලා ඒරියා එකක් තියෙනවා. අපි එතනට ගියා. එතන ඩිනර් එක අරගෙන එදා දවස් ඉවර වුණා. දැන් අද අපි උදෙන්ම ගියා ප්‍රතුනම් මාකට් කියන එකට. අර හෝල්සේල් වගේ බඩු ගන්න කැමති නම් එතන නියමයි. ඇත්තටම ඒක මේ අර ප්ලැටිනම් මෝල් එක ඉස්සරහම තමයි තියෙන ඒරියා එක. ඔයගොල්ලන්ට එක දවසින් ප්ලැටිනම් මෝල්, ප්‍රතුනම් මාකට්, බිග් සී එකයි ඊට එහා පැත්තේ සෙන්ට්‍රල් වර්ල්ඩ් ඒ ඔක්කොටම එකපාර ගිහින් ඉවර කරන්න පුළුවන්. අපිට ඊයේ අපිට ඔක්කොම කරගන්න වෙලා මදි වුණා. පොඩ්ඩක් ඇවිදලා මහන්සි හින්දා එහෙමම හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ ඩිනර් එකට රිවර් ෆ්‍රන්ට් එකට ගිහිල්ලා අපි ඊයේ දවස් ඉවර කරා. අද අපි ඒකින් ආයෙත් ප්‍රතුනම් මාකට් එකට ගියා උදෙන්ම. ගිහිලා ආයෙත් පොඩ්ඩක් ප්ලැටිනම් මෝල් එකටත් පොඩ්ඩක් අපි ගියේ නැති ෆ්ලෝස් ටිකක් තිබ්බා. ඒකේ ටිකත් කම්ප්ලීට් කරලා දැන් අපි මේ හවස ආවා ලුම්පිනි පාක් කියලා එකක් තියෙනවා. මෙහි මම රිවිව්ස් බලුවා. මේකට තමයි පොඩ්ඩක් වැඩිම රිවිව්ස් තිබ්බේ.
ඉතින් මේ පාක් එකේ පොඩ්ඩක් අද හවස් වරු ඉඳලා රැට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. එතන පොඩ්ඩක් වෙලාව නාස්ති කරලා එහෙමම හොටෙල් එකේ අපි ලගේජ් ටික තියලා චෙක් අවුට් වෙලා ආවේ. ඊට පස්සේ හොටෙල් එකෙන් ලගේජ් ටික අරගෙන අපි යනවා. හරි එහෙනම් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. හැමෝටම ජය වේවා.